දම්බදීව පෙර බුදු දහම පැතිරුනේ අපි ගස් ගල් ළඟ මුලින් වැතිරුනේ දේව නාගයක් හිසින් නැමදුනේ නිසෙදහමක් නැත අපට හිමි උනේ තුරු හිස් මුදුනට සඳ දිය වැටිලා මදහස් නගමින් වන මල් පිපිලා නිදහස් වන්නට තිඹිරිය බිඳලා අදහස් දුන් සඳ ගුවනෙහි නැගලා සිතෙන් සිතට දම් සිසිල ගලනවා නිවන් දකින්නට පාර සැදෙනවා නුවන් අඳුර ටික ටික ගිලි එනවා බලන් පොසොන් සඳ අහසේ දිලෙනවා ශ්‍රී විමල රත්නාරාම විද්‍යානිවාස මහා පිරිවෙන් විහාරවාසී දකුණු බටගම ධර්මාශෝක මහා විද්‍යාලයේ සහකාර විද්‍යාලාධිපති මෙත්මග සීල භාවනා පාරමී සංවිධානයේ ප්‍රධාන අනුශාසක අද මෙම උත්සව සභාවේ මණ්ඩපාධිපති ස්වාමීන් වහන්සේ විදියට වැඩ වාසය කරන නම කියන්නට අවසරයි වල්පොළ අනෝමදස්ස හාමුදුරන් වහන්සේ එවැගේම මෙම ධර්මාශෝක මහා විද්‍යාලයේ එදා මෙදා තුර සියලුම දුවා දරුවන්ටත් ආචාර්ය මණ්ඩලයටත් මහා නුගරුක්ෂයක් මෙන් කටයුතු කරමින් නිවැරදි මාවත පෙන්වා දෙන අප විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය එවැගේම නියෝජ්‍ය විදුහල්පතිතුමිය පිනත් ආචාර්ය මණ්ඩලය පැමිණ සිටින සම්භාවනීය අමුත්තන් ආදරණීය දුවා දරුවන් එවැගේම ආදරණීය දෙමව්පියනි විශේෂයෙන්ම අද දවස ඔබ අපි හැම දිනාටම ඉතාමත්ම වැදගත් සම්දිස්ථානයක් හැරවුම් ලක්ෂයක් ධර්මාශෝක මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දුවා දරුවන් සමග පින්වත් ආචාර්ය මණ්ඩලය එකට එකතු වෙලා 2026 වර්ෂයේ පොසොන් පොහොය නිමිති කරගෙන අද දවසේ අප විද්‍යාලය තුල ඉතාමත්ම ලස්සන බැතිගී ප්‍රසංගයක් තවත් ස්වල්ප වේලාවකින් ආරම්භ කරන්නට නියමිතයි. විශේෂයෙන්ම මෙම පුංචි මොහොත අරගන්නට මත්තෙන් ඔබට යමක් සිහිපත් කරන්නට ඕනි. බොහෝ අවස්ථාවල ඔබ ස්වාමීන් වහන්සේලා හසුන්ගෙන ධර්මයේ දේශනා කරනවා දැකලා ඇති. නමුත් අද දවසේ සම්ප්‍රදායින් මිදිලා ඔබට යම් වචන කිහිපයක් මෙම පොසොන් පොහොය පිළිබඳ විශේෂයෙන්ම ශ්‍රී ලාංකික අපිට මේ පොසොන් පොහොය වැදගත් වෙන්නේ මොන වගේ ආකාරයෙන්ද කියන කාරණාව ඉතාම කෙටියෙන් පැහැදිලි කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ආදරණීය දෙමව්පියනි අපි දන්නවා දඹදිව
ධර්මාශෝක රජතුමා රාජ්‍ය කරන කාලේ තුන්වන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදියට ධර්මාශෝක රජතුමාගේ ලෙයින් ජාතක වෙච්ච දරුවෙක් වුණ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාදීපයට වැඩම කරනවා. ලංකාදීපයට වැඩම කරන්නට ඉස්සෙල්ලා ලංකාව පාලනය කරේ මුටසීව තියෙන වයෝවෘද්ධ වයසක රජ කෙනෙක්. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේ දැනගන්නවා ලංකාවට මම වැඩම කරන්න ඕන සුදුසුම කාලය නෙමෙයි දැන්. ඒ නිසා තවත් මාස කිහිපයක් උන්වහන්සේ ඉන්දියාවේ දඹදිව වැඩ සිටීමෙන් ලංකාවේ ඉතිහාසය පිළිබඳ නැත්නම් ලංකාවේ චාරිත්‍ර වාර්ථය පිළිබඳ අධ්‍යයනය කරනවා. නොබෝ කාලයකින් මුටසීව රජතුමා මරණයට පත් වුණෙන් පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ කල්පනා කරනවා ලංකාදීපයට වැඩම කරන්නට තියෙන සුදුසුම කාලය තමයි මේ කාලය කියලා. ඉත්‍ය උත්‍ය සම්බල බදසාල සුමන සාමණේර කියන මෙන්න මේ කිහිප දෙනා වහන්සේලා සහ වගේම මේ පිනතුන් සමග ලංකාදීපයට වැඩම කරනවා. ලංකාදීපයට වැඩම කරනකොට ලංකාව පාලනය කරේ තිස්ස කියන රජතුමෙක්. දේවානම්පිය කියන අන්වර්ථ නාමයේ ගොඩනැගෙන්නට හේතුව තමයි ඉතිහාස පොත්වල සඳහන් වෙනවා මහා වංශය තුල සඳහන් වෙනවා තිස්ස රජතුමා බලයට පත් වෙනකොට ලංකාවේ විවිධ ස්ථානවල මුතු මැණික් පහළ වුණා කියලා. දෙවියන්ට ප්‍රිය නිසා තමයි දේවානම්පිය කියන ඒ අන්වර්ථ නාමය ඉදලා තියෙන්නේ. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාදීපයට වැඩම කරගෙන පස්සේ ලංකාදීපය තුල ඇතිවිච්ච ඒ පුනරුදය, ඒ ප්‍රබෝධය ඊටාම කෙටියෙන් අපිට හඳුනා ගන්නට පුළුවන්. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සමග ලංකාදීපය තුල දේශපාලනික වෙනස්කම්, වගේම ආර්ථික වෙනස්කම්, සමාජීය වෙනස්කම්, ආගමික වෙනස්කම්, අධ්‍යාපනික වෙනස්කම් කියන මේ පුනරුදය නිර්මාණය වුණා. විශේෂයෙන්ම ලංකාදීපයේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන්නට ඉස්සෙල්ලා ලංකාවේ ජීවත් වුණ අපේ ආදි මුතුන් මිත්තන් ජීවත් වුණේ වනචාරී ජීවිතවල. පසුගිය කාලේ ලංකාදීපය තුල ඊටම සීක්‍රයෙන් ප්‍රචලිත වෙච්ච වචනයක් තමයි වනචාරී කියන එක. සැබවින්ම අපි වනචාරී පරම්පරාවකින් පැවතෙන මිනිසුන්. ඒකට හොඳම උදාහරණයක් තමයි තිස්ස රජතුමා එදා මුවදඩේමේ ගමන් කරමින් තිබුණා. ඒ නිසා අපේ ආදි මුතුන් මිත්තන් ලෙන්වල, ගල් ගුහාවල් වල, විශාල වෘක්ෂ මූලවල තමයි ජීවත් වුනේ. ඒ නිසා සැබවින්ම අපි වනචාරී මිනිසුන්. කෙසේ නමුත් දේවානම්පිය රජතුමාගේ ඒ ධර්මයේ වැළඳ ගැනීම සමගම ලංකාව තුල ඇතිවිච්ච පුනරුදය තමයි ආගමික වෙනස්කම්. ලංකාව පාලනය කරපු මේ දේවානම්පිය රජතුමා ඉගෙන ගන්නවා රටක් පාලනය කරනකොට, රාජ්‍යයක් පාලනය කරනකොට ආගමික ඉගැන්වීම් කෙසේ බලපානවාද, උකහා ගන්නවාද කියන කාරණාව එතුමා ඉගෙන ගන්නවා. දසරාජ ධර්ම, දස සක්විතිවත්, සප්ත අපරිහානීය ධර්ම කියන මෙන්න මේ ආගමික ඉගැන්වීම් මත රාජ්‍ය පාලනය කරන්න දේවානම්පිය රජතුමා පෙළඹෙනවා. ඒක තමයි ලංකාව තුල ඇතිවෙච්ච ප්‍රධානම පුනරුදය. ආගමික වෙනස්කම, ආගමික පරිවර්තනය. අපේ ආදි මුතුන් මිත්තන් ගස්ගල් වලට වන්දනා කරා. ඒ වගේම ඉරසඳ තාර්කා වලට වන්දනා කරා. ඒ සියලු ප්‍රාථමික ආගමික පුහුණු කිරීම ඉවතල ගිහිල්ලා මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීම සමග නව ආගමක් ලංකාව තුළ ප්‍රතිනිර්මාණය වෙනවා. නැවතත් ගොඩ නැගෙනවා. ඒ තමයි ඔබත් මමත් වන්දනා කරන, අනුගමනය කරන මේ උතුම් සිල් සද්ධර්මය. ඒ වගේම තමයි අධ්‍යාපනික වෙනස්කමක් සිදු වුණා. විශේෂයෙන්ම බ්‍රාහ්මී අක්ෂර කලාව මූලික කරගත් සිංහල භාෂාව ආරම්භ වුණා. ඒත් මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීම මතමයි. ඒ වගේම මහමෙවුනා උයන මූලික කරගෙන ලංකාවේ විවිධ ප්‍රදේශවල ආගමික මර්මස්ථාන නිර්මාණය වුණා. වෙහෙර විහාරස්ථාන ඉද වුණා. පිරිවෙන් විහාරස්ථාන ඉද වුණා. අධ්‍යාපනය නොලබපු, සිස්ටමැටිකලි අධ්‍යාපනයක් ලැබපු නැති අයට අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලැබුණා. බොහෝ ජනතාව වෙහෙර විහාරස්ථාන මූලික කරගෙන පිරිවෙන් අධ්‍යාපනය ලැබුවා. ඒ නිසා අධ්‍යාපනික වෙනස්කමත් ශ්‍රී ලංකාදීපයේ සිදු වුණේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කිරීම සමග. ඒ වගේම තමයි සමාජීය වෙනස්කමක් සිද්ධ වුණා. සමාජීය වෙනස්කම තමයි මිනිසුන් දහමට යොමු වෙනකොට, ධර්මානුකූල ජීවිතයක් ගත කරනකොට, වෛරයෙන් තොර, ද්වේෂයෙන් තොර, පරිගැනීමෙන් තොර ජීවිත ගත කරන්න උත්සාහ කළා. ධර්මයෙන් තමන්ගේ ජීවිතේ පූජා කරන්න උත්සාහ කළා.
යහපත් මිනිසුන් බවට පරිවර්තනය වුණා. එදා කැලේ සතුන් මරාගෙන ජීවත් වුණ මිනිස්සු යම් ඕගනයිස් ලයිෆ් එකකට ජීවිතයකට හුරු වෙන්න පටන් ගත්තා. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ නිකම්ම නිකන් රහතන් වහන්සේ නමක් නෙමෙයි. ශ්‍රී ලංකා දීපය තුල ජීවත් වෙන ඔබ අපි හැමදෙනාම හඳුන්වන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ අපි හඳුන්වනවා අපේ දෙවෙනි බුදුහාමුදුරු විදියට. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ ආදරණීය දුවේ පුතේ අපි අද දවසේ සඳ සිසිල බැතගී සරණියෙන් සිදු කරන්නේ පොසොන් පොහේ නිමිති කරගෙන ශ්‍රී ලංකා දීපය තුළ ජීවත් වෙන ඔබට මට නිදහස ලබා දුන්න ආගමික නිදහස, සමාජීය නිදහස, ආර්ථික නිදහස, දේශපාලන නිදහස ලබා දුන්න අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේට පූජෝපහාර දක්වන අවස්ථාවයි. ඒ නිසා දුවා දරුවන්ට දෙමව්පියන්ට ඉතාම ආදරයෙන් සිහිපත් කරනවා වැඩසටහන අවසන් වෙතේ අප සමග මෙම උත්සව සභාව සමග රැඳී සිටින ලෙස සිහිපත් කරමින් මෙම අවස්ථාව ලබා දුන්න සැමට ස්තුති පූර්වක පුණ්‍යානුමෝදනා සිදු කරනවා හැම දිනාටම පෙරවන් සරණයි.